hello guys. අපි අද ඇවිල්ලා තියෙන නිවාඩු දවසේ ගම්පහ දිස්ත්‍රික්කයේ හැංගිලා තියෙන ලෙන් 90ක් තියනවා කියන වලගම්බ රජුරුව හැංගිලා හිටිය කියන රහස් ගොඩක් හැංගිලා තියෙන පිළිකුත්තුව රජමහා විහාරය බලන්න. ඉතින් එන්නකෝ අපි අතලට ගිහින් බලමු පන්සලේ වගේම අතල තියෙන ලස්සන රහස් මොනවාද කියලා. අතුල් වෙනකොටම අපිට තියෙන්නේ මෙන්න මේ වගේ view එකක්. මෙතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. හැබැයි වාහන දාන්න නම් මෙතන පාර දිගේ මිඩට ඇවිල්ලා මෙතනින් තියෙනවා වාහන දාන්න. එතන මෙන්න මේ ලොකු ගහ යට මෙන්න මෙතන තමයි බයික් දාන්න පුළුවන්. මෙතන බෝඩ්ස් දාලා ඒ හැඳින්වීම ඔක්කොම තියෙනවා. මේ තියෙන්නේ ඇතුල් වෙන තැන. මෙතනින් මේ පැත්තට ගිහිල්ලා අපිට පුළුවන් පන්සලට යන්න. පන්සලෙන් ගිහිල්ලා අර ගල් පඩි පෙළ දිගේ උඩට ගිහින් තමයි යන්න තියෙන්නේ. ගල් ගුහා වගේම අර ලස්සන ගල් තලාව බලන්න. අපි ගිහින් බලමු ඇතුළේ තත්ත්වය කොහොමද කියලා. අපි දැන් පන්සලේ උඩ ගල මුදුනට යන ගමන් ඉන්නේ. යන්න තියෙන පාර යන්න තියෙන්නේ ගල් දෙඩින් කැලයක් අතරින්. හරි ලස්සනයි යන්න තියෙන තැන. ඔයාලත් නිවාඩු දවසක එන්න ඕන තැනක් තමයි මේ පිළිකුත්තුව රජමහා විහාරය කියලා කියන්නේ. අර දැන් ඉස්සර වෙලා යනවා මාව දාලා. මේක ඇතුලේ මේ කැලේ නිසා අර සද්දපත් අඩුයි. තනියම යද්දී හිතට දැනෙන්නේ පොඩි බයක්. අපි ඒ නිසා ඉක්මන් කරලා ළමයි දෙන්න කොයි යන්නේ? අනිමේ සිරිපාද යනවා වගේ නම් අමාරු නැහැ. යන්න තියෙන දර කොටයක් උඩින් පැනලා ගහ කඩන් හැදිලා වගේ. යන්නේ කොහමද? දෙන්නත් එක්ක දුවනවා හරිද? මාව දාලා දුවනවා මම තනියම යන්න ඕනේ. හරි ලස්සනයි මේ. පඩි පෙළ හදලා තියෙන නිසා යන්න අමාරුත් නෑ. මේ පන්සල අවුරුදු 900ක් පරණ ඉතිහාසයක් තියෙන පන්සලක්. වලගම්බ රජුරුව ඉස්සර ඇවිල්ලා හැංගිලා හිටියේ කියන්නේ මෙතන. ඒ වගේම මේ අපි යන පාරේ ලෙන් 90කට වඩා
තියෙනවා කියලා තමයි කියන්නේ. ලෙන් අනුවම නම් අපිට බලන්න ලැබෙන එකක් නෑ. මේ අනගමන් තියෙන තැන් මම ඔයාලට පෙන්නන්නම්. දැන් බලන්නකෝ. වහින වෙලාවට එහෙම ඉන්න පුළුවන්. ඉස්සර වික්ෂුණීන් වහන්සේලා එහෙම මේ තැන්වල තමයි මේ භාවනා යෝගීව වැඩ සිටිය කියලා කියන්නේ. සද්දපද්ද නැහැ. හරි සැනසීමේ භාවනා කරන්න එහෙම මරු තැන් ඉති. දැන් මෙතන යනවා පුතා උඩට. අහා අරක තමයි පුස්සල කියන ඇත්තේ. අර බලන්නකෝ සුදු. අර තියෙන්නේ. අර අතන තියෙන්නේ. ඒක තමයි මෙතන තියෙනවා කියන ලංකාවේ ලොකුම පුස්සලද මොනවා හරි කතාවක් කියනවා ගයිස්. මම ගෙදර ගිහින් බලලා කියන්නම්. වව්. මේ ගල්ලෙනක් ඇතුලෙන් මම දැන් යන්නේ. වව්. මේ තියෙන්නේ ඒ කියන පුස්සල. බලන්නකෝ. ඉස්සර අපි ගමේ ඉන්න කාලේ අම්මලත් එක්ක යනවා කැලේ දර එකතු කරන්න. ඒ ගියාම මේ වගේ පොඩි පොඩි පුස්සල් තියෙනවා. හරිද? අම්මල දර එකතු කරනකම් අපි ඉස්සර කරන්නේ මේ වගේ වාඩි වෙලා මේ පැදනවනේ. ඕන්චිලි පදිනවා කැලේ හෙන්න කැලේ දෙක වෙන්න හෙන්න කෑග ගහ. ඒ අතීත මතක් වෙද්දී මාරහසයි ඉතින් අපිට තව උඩට යන්න තියෙනවා මම හිතන්නේ. ගල උඩට යන්න. පාරවල් දෙකක් තියෙනවානේ. මේ පැත්තට එක පාරක් තියෙනවා. මෙතනින් තව පාරක් තියෙනවා. කොයි? මෙන්න මෙතනින්. අපි දැන් කොහෙන්ද? මෙතනින් ගිහින් බලමුනේ. මෙතනින් මම හිතන්නේ ගල උඩට යන්න තියෙන්නේ. අපි ගිහින් බලමු. මෙතන තියෙනවා මේ මොනවා හරි ඓතිහාසික වටිනාකමකින් තියෙන දෙයක්ද නැත්නම් මේ මොකක්ද කියලා ඇත්තටම හිතා ගන්න බෑ. මේ ඒක අකුරු මුකුත් නැහැ. අර පේනවනේ. එයාලින් හෙච්චර පහලින් මම දැන් උඩට නැග්ගා. තව යන්න තියෙනවා. වැස්ස නිසා. පැරණි පුස්සල. පැරණි පුස්සල. එතන තියෙනවා කියන්නේ පැරණි පුස්සල කියලාලු. එන්නේ නැති ඔයාලට පේනවද? අන්න බලන්න මේ තියෙන්නේ. ඒක තමයි ලංකාවේ ලොකුම පුස්සලද ලංකාවේ පරණම පුස්සලද දන්නේ නැහැ නේ. මැකිලා තියෙන එක අපිට බලා ගන්න බෑ. ගල් ඉස්සනවා මේ වැස්ස නිසා. මෙතනින් යන්න පුළුවන් එතෙන්ට. මම එතෙන්ට යන්නේ. මෙන්න මෙහෙම ඉන්නවා එංග බැලන්ස් කරගෙන. ඔනේ පිටර යනොතින් කෙලින්ම ගලපල්ලේ. කොයාල දෙන්න? එයාලා දෙන්නේ මෙච්චර පහල. පුස්සල වෙන්න පුස්සල. එයා පහල නම් කියනවා පුස්සල පෙන්නන්න කියලා. මම දැන් මෙතනින් බහින්න ඕනේ. මේ පේනවද? මෙන්න මේ වගේ ඒවත් තියෙන්නේ. වැටුනොතින් මෙන්න මේ වල ඇතුලේ. මේ පේනවද? අර දෙන්නේ ගිහිල්ලා අන්න අර මෙතනින් ආපතේ ආ කෙලවරට ගිහින් බලාගෙන ඉන්නවා වගේ මම එනකම්. දැන් මං ජන්ඩිය වගේ මෙතනින් බහින්න ඕනේ. ලිස්සගෙන හැටනොත් එහෙම හරි. මේ තියෙන්නේ පුස්යාලු. මෙන්න පුස්යාලුවා. මගේ මූණේ රියැක්ෂන් මොන වගේද කියලා ගෙදර ගිහින් තමයි බලන්න වෙන්නේ. හරි. එතන මහවිලි ගම්බේ වගේ උඩට නැගලා ආවා. දැන් අපි යන් අර මං කලින් පෙන්නපු අනිත් පාරේ. ඒ පාර වෙන්නේ නැති ගල උඩට යන්න තියෙන්නේ. ඉස්සරහින් පේන්නේ තව ගුහාවක්. ඇතුළ භූත කළුවරයි. අපි ගිහින් බලමු.
ඒකට ගියහම කොහොමද කියලා. මෙතන තව තැනක් තියෙනවානේ. මෙතන පාරක් තියෙනවා. මෙතන ගුහාවට විතරක් ගන්න. මෙතනින් ගුහාව තියෙන්නේ කළුවරට. මෙතනින් තියෙනවා උඩට ආපහු පාර. මෙතන අපිට මෙතනට ගයිඩ් කෙනෙක් හිටියනම් වටිනවා කියලා හිතෙන මේ වෙලාවට. අප්පා මෙතන මං හිතන්නේ ගුහාවක් විතරයිනේ. ඔය දෙන්න යනවා කළුවරට. බබා කෙන්දිරි ගානපම් බයි ඇතුළ කළුවරයිනේ. අපි යන ඇතුළේ මේ මාව දාලා යන්න එපා, මටත් බයයි. මේකේ මේ ගුහාව ඇතුළෙන් යද්දී වතුර පාරක සද්දයක් ඇහෙනවා. ඒ ගල ඇතුළෙන්ද ගල යටද වතුර පාරක් ඇහෙනවනේ. මේකේ අර යට කෙළවරේ වතුර පාරක සද්දයක් ඇහෙනවා. මෙතනින් පාරක් තියෙනවා. සමහරට අර අතනින් තියෙන කට්ටිය හදාගෙන ගියපු පාරවල්ද දන්නේ. මෙතන ගුහාව යටේ ආපහු පඩිපෙල් තියෙනවා අපිට යන්න. එදෙන යන ගමන් ඉන්නේ. අපි ගෙදරින් එද්දී හොඳටම වහිනවා. ඊට පස්සේ වැස්ස නතර වෙනකන් ටිකක් ඉඳලා අපි ආවේ කමන්න ලෑස්තුන ගමන එනවනේ කියලා. වැස්ස නිසා ගෙදර නතර වුණා නම් අද මේ ගමන නෑ අපිට. වෙලාව බල බල ඉන්න හොඳ නෑ. ඉන්න සිටුේෂන් එක ගැන හිත ඉන්න හොඳ නෑ. හිතුන ගම මේ විදියට එන්න ඕනේ. නැත්නම් ඉතින් මේ ගම එන්න අපහු ගොඩ කාලයකට පස්සට යනවා. අද ඉන්නේ නැග්ගතයි. ටිකක් හති. කොයි ගල? බබා මට වරිනවා. ඉවසගෙන ඉන්නලු චුට්ටක්. මෙහෙම ඉවසගෙන ඉන්න බෑ අප්පා. මෙහෙම මහන්සි දැනෙන්නේ. අමතෙන් තවදුරටත් ඉන්නේ. අපිට දැන් හම්බුණා. දැන් අර මේ වගේ කුස්සල් තියෙන එකක් හොඳයි. මොකද කැලේ පුටි එහෙම තියෙනවා කියලාද? අර ගල්වල වාඩි වෙන්නත් බෑ රැස්සින්න තිස්සයි. මම අවසර වැඩනොත් අපිට ගල උඩ නැත්නම් ඉන්න බැරි වෙනවා. යන පාර හරියට නේද? අපි දැන් ඉන්නේ ගලට ලං වෙලා වගේ. දිහින් බලමු හැම පැත්තෙම පොඩි පොඩි අඩිපාරවල් තියෙනවා. සත්තු ගියපු ඒවද නැත්තම් මේක බලන්න ඇවිල්ලා කට්ටිය පාරවල් හදාගන්න ඒවද මන්ද. දිහින් බලමු. කොහේ හරි වැටෙන තැනකට වැටෙන්නේ කියලා යනවා ඉතින් අපි තුන් දෙනාත් එක්ක. නේ? නැත් ඉතින් අපි යන්න ඕනේ කියලා. යන්නේ කොහෙද ඉන්න මන්ද දාලා නෑ. එයා යනවා ඕනේ තැනකට. ගයිඩ් පහුවෙලා ගයිඩ්ට මහන්සි වෙලා ගයිඩ් පහුවෙලා එන්නේ දැන් අපේ පොඩි ගයිඩ් තමයි පාර පෙන්නන්නේ නේ. එයා තමයි ඉස්සර වෙලා යන්නේ. කොහේ අරගෙන යයිද දන්නේ නැහැ අපි. පොඩි අඩිපාරක් නම් තියෙනවා. ටික ටික ඉස්සරහින් එළියත් පේනවා. අර කැලේ තිබ්බ අඳුර ගතිය ටික ටික අඩු වෙන ගමන් තියෙන්නේ. මං හිතන්නේ යන්නේ අපි හරි පාරේ. කුඩ අරන්
හබී කොල්ලගේ බඩු හැමදාම යන තැන මගහලලා යන්නේ නේ. එයාට තින අය දන්නව කතාව. දැන් අර ගස් යටින් පාත් වෙලා ඉද්දි සන්ග්ලාසස් දෙක හලාගෙන. නෑ යනවා හොයන්න. අයියෝ. අපි තැනට ආවා. මම මේ පතොක් ගහත් එක්ක යන්න තියෙනවා මේ මෙතනින් පාර. පියාවේ අනර මෙන්න මෙතන. මෙන්න මේ පාරේ. ආපහු මෙතනින් මේ පැත්තට තව පාරකුත් තියෙනවා. අපි දැන් යන්නේ එතනින් මෙන්න මේ පාරේ. මෙතනින් ගිහිල්ලා මේ යන්න තියෙනවා. අපි ගිහින් බලමු පාර හරිද කියලා. මම හිතන්නේ ගල උඩට වෙන්න ඕනේ යන්න. ගලක් හොයාගෙන අපි කන කට්ට. ඉතින් දිග්ගල අකුරු කියවන්න බෑ. ලොකේෂන් එකට ආවා. බලන්නකො ලස්සන. මෙතනේ කැලේ තියෙන ගස් වලට අමතරව මේ තනින් තන මෙන්න මේ වගේ ලොකු එක එක ප්‍රමාණේ පතොක් ගස් තියෙනවා. අපි දැන් උඩට යන්නේ. wow. wow. මාර ලස්සනයි. මේ වලාකුළු අල්ලන දුරින් තියෙන්නේ. වචන කරන්න තේරෙන්නේ නැහැ දකින්න ලස්සන. චුට්ටක් අතරනදී පහළට යයි රෝල් වෙලා. මෙතනින් පහළට කෙලින්ම පේන්නේ හෙල. දැල්ලගෙන ගියොත් sorry.com. දෙන්නත් එක දුවනවා මේ. මෙතන මේ හෙවනට වෙලා ඉස්සරහ වීඩියෝ එක බලාගෙන ඉන්නේ. විදියට ලස්සන ගල් තියෙනවා, ගස් තියෙනවා. ඇත්තට මෙතන වීව් එක ගැන කියන්න වචන නැහැ. එන්න ඕනේ තැනක් තමයි මේ පිළිකුත්තෝ රජමහා විහාරය කියලා කියන්නේ. පන්සල වැඳලා ඊට පස්සේ නිදහසේ ඇවිල්ලා අපිට මෙතන පැය ගාණක් වුණත් ඉන්න පුළුවන්. මේ බලන්නකො වලාකුළු. මෙන්න මේ වලාකුළු ටිකට මෙතෙන්ට ආවට පස්සේ තියෙන මේක
පහලින් වෙනදට තියෙනවලු වෙනදට කියන්නේ සමහර වෙලාවලට මෙන්න මේ පල්ලෙහා මේ පේන ටික ඔක්කොම මීදුමෙන් වහිනවා. මං හරි ආසාවෙන් ආවේ අද වහින නිසා මීදුමෙන් වැහිලාටි කියලා. හැබැයි ඉතින් අපේ වෙලාවට අද මීදුම නැහැ. හැබැයි ඒ වෙනුවට හරි ලස්සන වලාකුළු ටිකක් තියෙනවා. අපි මෙතනට එනකොට උදේ 9:00 විතර වගේ. දැන් වෙලාව 12ත් පහුවෙලා. පැය ගානක් අපි හිටියා. තව හිටියත් එපා වෙන්නේ නැහැ. ඒ වුණාට වැස්ස කොහොම වෙයිද කියලා ෂුවර් නැති නිසා අපි දැන් හදන්නේ යන්න. ඉතින් අදත් හරි ලස්සන දවසක්. මම ඔයාලට පෙන්නන්නම් දැන් ආව පාරේ නෙමෙයි බහින්න තියෙන තැන කොතනද කියලා. එදෙන තාම එනගම. ගල දැන් නම් ටිකක් රත් වෙලා අපුලට හරි අමාරු. වහින වෙලාවට මේ ගල දිගේ ලස්සන වතුර පාරවල් යනවා වගේ. ඔය තනින් තන තියෙන්නේ තාම තෙතට. අපි මෙතෙන්ට ආවේ නෑනේ. ගමන් මහන්සිය නිවා ගන්න මෙතන ඇවිල්ලා ඉන්න මෙන්න මේ වගේ ගල් ඇඳක් තියෙනවා. මේ දැන් නිදිය ගන්නත් පුළුවන්. කැම එහෙම ගෙනාවොත් කැම තියාගෙන කන්නත් පුළුවන් මේ. ෆ්ලැට් එකට තියෙන තැන ගල. එතන මොන නැති මේ ගල උඩින් ඉඳගෙන කන්න පුළුවන්. හැබැයි මෙතන හොඳට ඒව නැහැ. අපි යනවා. goodbye. ආ මෙතන තියෙන බෝ ගහක් නේද? බෝ ගහක් තියෙන්නේ. අපි යනකොට ආවේ මෙන්න මේ පාරේ. මෙන්න මේ පාරෙන්. ඊට පස්සේ දැන් යන්න තියෙන්නේ මෙන්න මෙතනින් වෙන්න ඕන. ආවේ මෙතනින් යන්න තියෙන පහළට මෙතනින් අපි ගිහින් හිටියේ මෙන්න මෙතනින් ගිහිල්ලා. අනේ මේ වලාකුළු ටික දාලා යන්න හිටින්නේ. යමුනේ. යන්න. චුටි මණික යනව නේද? නෑ. බෑ ඉන්නවද ඔයාලට? එයා හරි ආස වෙලා හිටින්නට. එහෙනම් අපි මේ පාරෙන් යමු. ගල දිගේමද වහින් තියෙන්නේ? ආ නෑ එතන පඩිපෙල් හැදලා තියෙනවා නේද? මේ බලන්න මේ වැස්සට චූටි වතුර පාරවල් ඇදිලා. බලන්න පහළ. අපි එන්නේ නැත්තේ මේ පැත්තෙන් එන්නේ නැති නේද? මේ ටිකෙන් තමයි එන්නේ නැත්තේ. දැන් යන්න තියෙන්නේ ගල පාමුලේ. වැටවත් හදලා තියෙනවා. ගල් පඩිපෙල් එක්ක මේ වගේ වැටක් හදලා තියෙනවා. පහසුවක් නැතුව යන්න පුළුවන්. එන ගමනත් එච්චර අමාරු නෑ. ඒ නිසා ඉතින් ඕන කෙනෙකුට ඇවිල්ලා මෙතන ඉඳලා යන්න පුළුවන්. දැන් ඉතින් තියෙන වැටවල ලෙල්ලිලා පරිස්සමට බහලා ගෙදර යන්න. එකම පාඩුව සෙරප්පු දෙක දාන් ආවෙ නැති එක තමයි. යන්න තියෙන පැත්තෙත් තියෙනවා පුස්සල්. අපිට වාඩි වෙලා මහන්සි වෙරලා එහෙම යන්න පුළුවන්. පුස්සල් තියෙන යන පාරේ අපිට එනකොට ආවා වගේම යනකොට මහන්සිය ටික වාගේ. කොච්චර කැලේ වුණත් මිනින් දෝරුව නෑනේ. ඒක මිනින් දෝරුව කියන්නේ අර කෑ ගහන සත්තුද? නෑනේ. කූඩල්ලෝ තීරෙන භාෂාවෙන් කියන්නේ බෑ. ඔව් මේ කැලේ ඇතුලෙන් යන්න තිබ්බට කූඩල්ලෝ නෑ.
පාරේ මාව නම් හරිනේ. ඇයි දන්නේ අර ඇන්ටිලප් පැත්ත කැලේ පැත්තෙන් යවුවේ. නෑ එතකොට අර කව වෙන්නේ නෑනේ පැත්ත. අයියෝ අපි මෙතනින් එන්න පඩි පෙලක් තිබ්බ උඩට හරි ලස්සනයි එතනින් නැගලා ආපහු ඒ ඇන්ටිලප්ට කිව්ව නිසා මේ අනිත් පැත්තෙන් ගියේ බැහැලා. ඒ පැත්තෙන් යද්දි තමයි අපිට අර මේ හැබැයි ඉතින් අපිට ඒ පැත්තෙන් ගියා නම් අර ගල් ගුහාව ටික මිස් වෙනවානේ. මේ පැත්තට ගල් ගුහා නැද්ද ගන්නේ නැතුව ඇති ගොඩක් දුරට. වැස්ස දවසක එනවනම් ඔයාලා හරි පරිස්සමට මෙතනට ඇවිල්ලා බහින්න. නගින පැත්ත නම් එහෙම ලොකු අමාරුවක් තිබ්බේ නෑ. කැලේ තමයි ඒ වුණාට අමාරුවක් තිබ්බේ නෑ. දැන් මේ අන්න ටික යන්න තියෙන්නේ ගල්වල අර ගල් පඩි පෙල්වල දිගේනේ. ඒවල ඉස්සනා වැස්සට දියසෙවල හැදිලා මේ පේනවනේ වත්ස පාරක් ගිහින් තියෙන වහින දවස් වලට ඇවිල්ලා මේ අර සිරිපාදේ අපි යන්නේ අවාරෙට. අන්න ඒ වගේ තමයි මේක වහිද්දිත් ඇත්තේ. ඉතින් ආයෙත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනට හමු වෙමු. මේ පුංචි සමු ගැනීමක් විතරයි.